ෂෙයා කරගන්න යන්නේ. අද ලොකු ප්ලෑන්ස් නැහැ. මට ඕඩර් එකක් දෙන්න තියෙනවා. සල්ලි වගේක් ගන්න තියෙනවා. මොනවාරි වැඩ ටිකක් තියෙනවා. ඉතින් මම හැත්තටම අවුරුදු මාසකින් විතර වගේ තමයි මම මේ ටවුන් එකට යන්නේ තනියම. ඇත්තටම අප්‍රේල් මාසේ නම් ගොඩාක් බිසි වෙලා හිටියේ. අවුරුදු සීසන් හින්දා ක්ලෝතින් බිස්නස් එකේ වැඩ ගොඩක් තිබ්බා. මම මේක වීඩියෝ එකක් ෂූට් කරා. හැබැයි මට ඒක එඩිට් කරගන්න ඕනේ නැහැ. මම ඒකත් පස්සේ දාන්නම්. ඒ විදිහට තමයි ඉතින් වනේ. අද මම මොකද කරන්න කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. වීඩියෝ එක දිගටම බලන් ඉන්න. වැඩිනේ. මාල දෙක තුන පැටලලා තියෙනවා. මේක නම් ස්පෙෂල් නෙක්ලස් එකක් ළමයි. මේකේ ඔයාලට පේනවද දන්නේ. මේක නම ගාලා තියෙන්නේ. Đây là xuân hết. Đây nha, cái đó là මේක ඩාර්ක් ලිප්ස්ටික් එකක්. මේක මම ගත්තත් පුළුවන් ඩාර්ක් ඔරෙන්ජ් එකක් කියලා. මේක ඩාර්ක් මෙරූන් එකක්. මේක ටෙස්ට් කරලා මට එහෙම ලොකු වේව් එකක් කියනවා. හැබැයි ඩාර්ක් මෙරූන් එකක් මේක ගියාම යන්නේ නැහැ ඩුනා කරා යන්නේ. long lasting lipstick හොයන අය නම් මේ බ්‍රෑන්ඩ් එක හොඳයි. Soft and Velvet 3 UV.
එකක්. මේක වල ලෝ මාස්කින් ගොඩාක් වෙලා තියෙනවා. දවස් 3ක් යනවා. Mascara. Ini Kiss Beauty එකේ මේ transparent mascara එකක්. මේකට මම හරියට මේක ලස්සනට හිටිනවා. ඉතින් මම ලස්සනට හැදෙනවා. මේක ඊට පස්සේ ගැඹුරට එන්නේ. මම mascara ගාවට ඉන්නේ නැහැ මේ ඇස් තමයි. මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. එහෙනම් අපි ටවුන් එකට ගියාම හාම්බෙමු. මොහොතක් ඉන්න පෙරසේ හොවා මේ ආදරේ රිතුම් ගෙනා හිත ළඟ. හරි ඊට පස්සේ මම පික්මි එකක් දාගෙන මේ ටවුන් එකට යන්නේ. මොකද අද තාත්තත් නැහැ. ඉතින් යාට කරදර කරෙත් නැහැ. මම මගේ වැඩ ටිකට යන්නේ. අතට මෙහෙම ලොකු වැඩ ටිකක් නැහැ මට අද කරන්න. පාර්සල් එකක් දෙන්න තියෙනවා. මට චෝටි බඩු වගේක් ගන්න තියෙනවා. හැබැයි මට හිතුණා ඔයාලවත් එක්කන් යන්න අද. මොකද මම ගොඩ කාලයකට පස්සේ vlog එකක් අරන් එන හින්දා. ඉතින් මම පික්නිකින් බහැලා ඉස්සෙල්ලාම නම් මට බඩගින්නක් තිබ්බා. මගේ ආසම කේක් කෑල්ල කන්න. ඊට පස්සේ ඉතින් මම මගේ කේක් කෑල්ල රස වින්දා. ඊට පස්සේ මම ගියා ඇඳුමක් බලන්න. shopping මක් නෙවෙයි ගියේ. ඔය පොඩි බඩ වගේක් ගන්න කියලා හිතාගෙන ගියේ. ඉතින් තාම ළමා මානසිකත් ඉන්න මම ඉන්නේ. ඊට පස්සේ මගේ කස්ටමර් ආව. මම යාට පාර්සල් එක දෙන වීඩියෝස් නම් ගත්තේ නැහැ. ඊට පස්සේ මගේ වැටි කිව්වා. ඊට පස්සේ මම හිමිට ආවා. ඊට පස්සේ මම එක්ක යන්න ආවා. ගෙදර ආපු ගමන් මේ හොඳට නිදි. චූටි හොරගෙඩියා දොයිද? විසුදු මහත්තයා දොයිද? ඔප්පෝ හොරගෙඩියෝ දොයි හොඳට. හයි ස්පෙෂල් දෙයක් තියෙනවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම මේක වෙනම වීඩියෝ එකකින් ගෙනාවේ නැතර දෙමු පාර්සල් අන්බොක්ස් කරන එක මේ අර නිකන් මට හිතුණා ඔයාලට මැච් වෙන්නේ නැතුව ඒව බලලා ඇති වෙලා ඇති කියලා. හරිද? මම මේ වීඩියෝ එකට ඇටච් කරන්නේ මේක ස්පෙෂල් දෙයක්. ඒ කියන්නේ මේවා දෙමු එකෙන් මම හිතන්නේ ඕඩර්ස් 10කට වැඩියෙන් දැම්මා. මම මේ දැම්මේ 11 වෙනි වගේ. එතකොට මට ආවා යාළුවගෙන් ෆ්‍රී gift දෙකක්. මට පිට කරන්න ආවා. හැබැයි මම හිතුවේ නෑ ඒක ඇත්තට මේ කියලා. මොකද
ඇත්තටම ගාණ ඒ කියන්නේ මම මෙතන පික් කරපු සමහරක් ඒවල ප්‍රයිස් රුපියල් 3000 ගාණක් එහෙම තිබ්බා. ඉතින් මම ගන්න ගාණට අනුව එයාලා එහෙම ෆ්‍රී ගිෆ්ට් එකක් දෙනවා කිව්වම සයිට් කොහොම හරි මට ෆ්‍රී ගිෆ්ට් එකක් ක්ලික් කරන්න ආවා. ඉතින් මම ඒ දෙක ක්ලික් කරා. මම මේ පාර පාර්සල් එකේ ප්‍රයිස් එක දැම්මේ 11000 ගාණට. ඒක තමයි නැහැ. දැන් වෙලාව මම හිතන්නේ 6ටත් තිබ්බේ. මගේ ගිෆ්ට් එක විතරක් ආවා. හරිද? ගිෆ්ට් එක විතරක් ඇවිත් තියෙනවා. තාම මගේ දාපු පාර්සල් එක ආවේ නැහැ. ඒ පාර්සල් එකේ මොනවද තියෙන්නේ කියලා මම මේකටම ඇඩ් කරන්නම්. අපි ඉස්සර බලමු මගේ ගිෆ්ට් එක. ඒක යාලා අනිකන් යෝප එකක් නේ ගිෆ්ට් එකක් කියන්නේ. එතකොට ඒකේ ක්වොලිටි එක ඒ විදිහටම තියෙනවද කියලා බලමු. එහෙම තියෙනවා. මේක එයාපොඩ්ස් දෙකක්. ඇත්තටම මම මේක එයාපොඩ්ස් කවර් එකක් කියලා. ඒක නම් මේ විදියටම තියෙනවා. මේකේ ඔරිජිනල් ප්‍රයිස් එක මම හිතන්නේ තිබ්බේ 2300ක් වගේ තිබ්බේ. ඉතින් අර චෙක් කරලා බලන්න ඕනේ ඉතින්. ඒක වැඩ කරනවද කියලා බලලා මම මේ වීඩියෝ එකෙන් දාන්නම්. මේක මම හිතන්නේ charge කරන්න තියෙන්නේ. ඉතින් type C charge එකක් මම හිතන්නේ තියෙන්නේ. ඉතින් ඒක gift එකක් යාළුවන්ට පිට කරන්න දුන්නේ. අපේ මම gift එක. ඉතින් කට්ටියත් එක්ක දැසරින් සැරේ ඉනවා. ආනම ඒකට charge එක කේබල් එකකුත් තියෙනවා charge කරන්න. ඒක නම් වටනවා දැන් අපේ ගෙදර iPhone කේබල් අර මේවා තියෙන්නේ. එතකොට ඒක නම් වටනවා. ඒකටම කේබල් එකක් තියෙනවා. ප්‍රයිස් එක කියන්නේ මම බයි කරපු එකක් නෙවෙයි ඉතින් ඒක නම් වටිනවා ඒ කාන්ට. ඔයාලට ඒක එකෙන් හැමදාම ඔයාලට ස්ථානකට ඔයාලට මේ වගේ gift හම්බෙයි. මේක ජුවලරි සෙට් එකක්. ජුවලරි සෙට් එකක් කියන්නේ අපේ තාත්තගේ බර්ත්ඩේ එක නාගේ බර්ත්ඩේ එක ඉවරන මාසෙ තියෙනවා. මම එයාට ටිකක් දැම්මේ අපේ අම්මටයි තාත්තටයි තමයි මේක දැම්මේ. මෙතන දෙන්නේ ඒ දෙන්නට ලබුත් ඒක. ඇත්තටම මම මේ වීඩියෝ එකට මගේ පාර්සල් වල මේ රිවිව් වීඩියෝ එකක් කරන්න හිටියා. හැබැයි මට හිතුවා මේ වීඩියෝ එක ගොඩක් දිග වෙයි කියලා. මම ගොඩ කලින් ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගත්තේ නැහැ නේ. ඇත්තටම මම මේ වීඩියෝ එකත් සති ගාණක් වීඩියෝ කරා. ඒ හින්දා මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තව අලුත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් මගේ වීඩියෝ එක බලවට ඔයාලට ගොඩාක් thank you. ඒ වගේම ඔයාලට මම ගොඩාක් ආදරෙයි. මගේ වීඩියෝ එකට කැමති නම් පල්ලෙහායි ලස්සන කමෙන්ට් එකක් දාන්න. නරක කමෙන්ට් එකක් වුණත් කමක් නැහැ. මාව මතක ඇතුව subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye.